දිට්වා සුලිකුණාටුව ගිහිල්ලා අදට දින සති මාස ගත වුණත් තවමත් කිසිදු බලධාරියෙකුගේ නෙත ගැටුනේ නැති තවත් බොහෝ දේ තියෙනවා. මේ එයින් එක් කඳුළු කතාවක්. මේ තමයි මුලතිව් අවසාන සිංහල ගම්මානය වන වැලිඔය ජානකපුර ගම්මානය. මේ මිනිස්සු දිට්වා සුලිකුණාටුවෙන් පසුව දෙවරක්ම තමන්ගේ වී ගොවිතැන කරා. මේ මිනිස්සු ජීවත් වෙන්නෙම වැඩිපුරම මේ වී ගොවිතැන නිසා. හැබැයි අවාසනාවකට දිට්වා සුලිකුණාටුවෙන් බැටකාපු මිනිස්සු නැවත හිස ඔසවන්න කියලා කුඹුරු ටික නැවත වගා කරා. හැබැයි අවාසනාවන්ත පුවතක් නම් ඒිට තිබුණු එකම අලිවැට මොවුන්ට ඒ මොහොතේදී අහිමි වුණා. අහිමි වීමත් සමග පෙර මෙම අලිවැට පරිපාලන කටයුතු සිද්ධ වුණේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ. හැබැයි දැන් වෙනකොට එය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ගිලිහි වනජීවී දෙපාර්තමේන්තුවට වන රක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වෙලා තිබුණා. මේ අලිවැටේ අදටත් කරන්ට් එක නම් නැහැ. මේ ගමේ මිනිස්සු කියන විදිහට නම් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් පරිපාලනය කරනකොට මෙවැනි අනතුරක් සිදු වූ සැනින් එය නැවත ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ වුණා. හැබැයි වනජීවී දෙපාර්තමේන්තුවට ගියාට පසුව මේක කිසිම නඩත්තුවක් උනේ නැහැ. අලිවැටේ තියෙන තනකොළ ටිකවත් කැපුණේ නැහැ. අඩුතරමේ කරන්ට් එක ආවේ නැහැ. එම නිසා ඒ ව්‍යසනයේදී දුකටපත් වුණු මිනිස්සු මේක මහවැලියට සහ AGOP සහ බලධාරීන්ට කිව්වත් කනකට ගත්තේ නම් නැහැ. හැබැයි ඒ නමුත් මේ වී ගොවිතැනට යට කරපු මුදල් යම් යම් සමාගම් වලින් ණයට ගත්තු මුදල් වලින් තමයි මේ මිනිස්සු මේ වැඩ ටික කරගත්තේ. අද වෙනකොට ණයට පොලියට ගත්තු මුදල් සොයා ඒ අයිතිකරුවන් ආවත් මේ මිනිස්සුන්ට ඒ වියදම් කරපු මුදල් ටික නම් අහිමි වෙලා තියෙනවා. මොකද වන අලි ඇවිල්ලා කාලා යන එලවන්නත් බෑ කියලා තමයි ඒ මිනිස්සු කියන්නේ. මේ ඔබ දකින්නේ අක්කර දෙකකටත් කිට්ටු ප්‍රමාණයක්. එක තැනක මේ අලි විනාශ කරලා තියෙන විදිහයි. එලවන්න පන්නන අලි ඉන්න ජනකපුර ගම්මානයේද කුඩම්මගේ සැලකිලි ලැබෙනවා කියලා තමයි මේ ගමේ මිනිස්සු කියන්නේ. ගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමිනි, බලයලත් නිලධාරීන් වැලිඔයේ කිසිම බලධාරීන් නිලධාරියෙක් කිසිම බලයලත් කෙනෙක් මෙය ඇයි වහං කරන්නේ කියන එක අපට අදටත් ප්‍රශ්නයක්. හැබැයි අපි මේ මිනිස්සු වෙනුවෙන් YouTube නාලිකාවක් වශයෙන් නොව සමාජ සේවාවක් වශයෙන් ඔවුන් සමග අපි ඉන්නවායි කියන එක ඔබට මතක් කරනවා. බලමු අපි ජනකපුර ව්‍යසනය තව දුරටත් කොච්චර දුරකට පවතිනද කියලා. මේ මිනිස්සු වහ බොන තත්ත්වයට ඇවිල්ලා හිටියත් හිතේ ශක්තියෙන් හිටියත් දරුවෝ පවුල් වලට කන්න අඳින්න නැතුව එකා පිට එකා මැරි වැටෙන තත්ත්වයකට මේ මිනිස්සු පත් වෙලා ඉන්නවා. ඉතින් මෙය බලයලත් නිලධාරීන් ඇස ගැටෙන තුරු අපේ හඬ අපි හඬවදික